විදිහට බීම වර්ග තියෙනවා මේ හෝම් මාර්ට් එකේ. Hi everyone, welcome back to my YouTube channel. අද ඇවිල්ලා Saturday. අද මම grocery shopping එකක් කරන්න තමයි යන්නේ. ඉතින් ඒකට ඔයාලවත් join කරගන්න හිතුණා. අපි යමු වීඩියෝ එකට. Okay guys, මම ඉතින් අද වැඩ off වෙලා ආවේ උදේ 9 මාරට. ඒ 9 මාරට ඇවිල්ලා තමයි මම මේ මාර්ට් එකට ආවේ. ඉතින් අද උදේ ඇවිල්ලා උයන්න මුකුත්ම තිබ්බේ නැහැ. ඒ නිසා මට හිතුණා අද බඩු ටිකක් ගන්න ඕනේ කියලා නිවාඩු දවස නිසා. ඒත් එක්කම මට හිතුණා grocery shopping vlog එකකුත් කරා නම් හරියයි කියලා. ඉතින් මම මේ දැන් home plus එකට තමයි ඇවිල්ලා ඉන්නේ. එතන තමයි vegetable තියෙන්නේ. මේ side එකේ තියෙන cabbage, broccoli, bell pepper වගේ දේවල්. ඔයාලා දන්නවද කොරියානු භාෂාවෙන් ගෝව වලට කියන්නේ පෙචු කියලා. යන් පෙචු කියලාත් කියනවා. ඊට පස්සේ බෙල් පෙපර් වලට කියන්නේ පපරිකා කියලා. ඊට පස්සේ lettuce එහෙම නැත්නම් අපි කන සලාද කොළ වලට කියනවා සංචු කියලා. තව අපි කන බ්‍රොකොලි වලට කියන්නේ පෙරොකොල්රි කියලා. මේ සයිඩ් එකේ තියෙන කැරට්, පොටැටෝ, ලීක්ස් වගේ දේවල්. අද හදන්නේ රයිස් එකක් නිසා මෙන්න මේ කැරට් වල දෙක ගන්නව දැනට. පස්සේ මම ගන්නවා මෙන්න මේ ගෝවා එකක් ගන්නවා. මේ ගම් වොන් 440ක් වෙන්නේ එක. ලංකාවෙන් කීයද කියලා දාන්න. මේ මෙන්න මේවා කැරට් නම් එකක් වොන් 840යි. දෙකම කීයද කියලා මම දාන්නම්. ඊට පස්සේ මිරිස් ගන්නවා. වොන් 1440යි. එතනින් ඒ ටික තමයි ගත්තේ. මම තව ගත්තා ලෙටිස් එකක්. ඒක උනේ චොන් ඊපෙක් සාෂිප් වොන්. සිදුලුණු එකක් ගන්න. වොන් 2900යි. එතන පළතුරු තියෙන්නේ. ෆෘට්ස් වර්ග මෙතන තියෙන්නේ. මොනවාද? මිල්ගම්. ලෙමන් තියෙනවා එතන. එතකොට කිවි තියෙනවා, බනානා. එතකොට මෙතන තියෙනවා අපේ ලංකා කැකිලි වගේ තමයි මේවා. ගයිස් මේ පත්තක්කා. පත්තක්ක වල ප්‍රයිස් එක ඊමාන් සම්සොන් කූපේ කූෂිප් වෙනවා. ඒ කියන්නේ මේක හරි ගණන්. මේක වෙනවා ලංකාවෙන් 4000 ගාන පන්නලා. මෙතන තියෙනවා පැක් කරපු ෆෘට්ස් වර්ග. ඉඟුරු තියෙනවා. එතකොට ලෙමන් ඔය විදිහට මෙතන මේ තියෙන ටොමැටෝ මෙතන සේල් එකක් දාලා තියෙනවා අඩුවට. ඒ වුණාට අඩුවට අඩුත් නැහැ මේක නම්. වව් ඒක නම් සෙටි. ලොකුයි සයිස්. තම්චොන් කූපෙක් වලට තියෙනවා මෙන්න මේ වගේ ෂර්ට්, ඒ වගේම ජීන්ස් තියෙනවා. ඉතින් grocery shopping කිව්වට ඔහොම ලස්සන ඇඳුම් එහෙම තියෙද්දි ඒවටත් හිත යනවා පොඩ්ඩක්. මේක දැන් තමයි මෙතෙන්ට ගෙනත් දැම්මේ යාළුවනේ. ෆ්‍රෙෂ් මාරම ෆ්‍රෙෂ්. මේ චිකන් එක වුණා චිකන් කූපේ කුෂිප් වෙනවා. මෙතන තියෙනවා මෙන්න මේ ෆ්‍රයි චිකන් යුක්චන් කූපේ කුෂිප් වොන්. මේක ගොක්කමු. guys මම ලීක්ස් උත් ගන්නවා මෙතන. චොන් පෙක් කුෂිප් වොන් යන්නේ. ඔක්කොම තියෙනවා බීම වර්ග. මෙතන නම් තියෙන පීච් ඒවා, මෙතන ලෙමන්, මේ තියෙන පීච්, මේක නම් වෙන්නේ චොන් කෝපෙක් පල්ෂිප් වොන්. පේනද මේ දිගටම තියෙන ඒවා. මේ පැත්තේ තියෙනවා කොෆි. ඇමරිකානෝ කොෆි තියෙනවා. වලට පේන්නේ ඇමරිකානෝ කොෆි. මේ සේරංගේ මේවා නම් චොනමක් වගේ වෙන්නේ. ඒක රුපියල් 200ක් වගේ තමයි මේවා වෙන්නේ. මේ ටිකේම තියෙන්නේ බීම වර්ග. චීස් වර්ග තියෙනවා. හෝම් ප්ලස් එකේ චීස් වර්ග නම් පොඩ්ඩක් ගන්න. සාචොන් කූපේ කුෂිප් වෙන්නේ. මම හෝම් මාර්ට් එකකට යන්න හිතන් ඉන්නවා. ඒකට ගිහිල්ලම චීස් එකක් ගන්න ඕන. මෙතන තියෙන ඔක්කොම බ්‍රෙඩ් වර්ග. සාචොන් ඕපෙක් වෙන්නේ. මේවනම් මේකත් හරිම රහයි. මම එදා අරන් ගියා මේකත්. මේ සෙක්ෂන් එකේම තියෙන්නේ බේකරි අයිටම්.
මෙතන තියෙනවා guys chips වර්ග. මෙතන තියෙන chips වර්ග මේ ඔක්කොම. මේ chips එක නම් රහයි මං ආත්ම chips එකක් මේක. මෙතන තියෙන්නේ guys choco cake, chocolate වර්ග. each one coop එක cool ship වෙනවා. තියෙන්නේ තව මේ chocolate වර්ග ඒ ගණන් ඔක්කොම. මේ මෙතන තියෙනවා guys marshmallows. මේ මාස්මෙලෝ එක වෙන්නේ සාචොන් කූපෙක් කූෂිපොන්. ඒක නම් මාර රස පාටයි. ග්‍රොසරි shopping කියලා ආවට ළමයි මේ වගේ කඩචෝරු දැක්කම පොඩ්ඩක් අත ගාලා හරි බලන්න හිතෙනවා. ඊමාන්. මේ තියෙනවා මෙතන බෑග්ස් වර්ග තියෙනවා. ඔයාලට පේනවද? එක જાතිය බෑග්ස් වර්ග. මේක නම් ලස්සනයි. ඒක වෙනවා ඊමාන් යුක්චොන් වෙනවා. මේ බෑග්ස් ඒ ප්‍රයිස් වගේ තමයි වෙන්නේ හැම එකක්ම. ඉතින් යාළුවනේ මම කොරියාවේ පාර්ට් ටයිම් එකක් කරා. ඒකේ පැය 5ක සැලරි එකකින් තමයි මම අද ග්‍රොසරි shopping කරන්න ආවේ. ඒ පැය 5ට මට ඕමාන් වොන් හම්බුණා. ඒ කියන්නේ ලංකාවේ රුපියල් 10000ක් වගේ. අපි බලමු රුපියල් 10000ක්ම අද දවසේ ඇයිද කියලා. ඒ බඩුත් මෙතන තියෙනවා. එන්න තියෙනවා පොඩි කියුට් සෙල්ලම් බඩු. මම දැක්කම මට අපේ නංගි මතක් වෙනවා. වයසින් එන්න වැඩි වුණත් මේ වගේ කියුට් සෙල්ලම් බඩු දකිද්දී මම පොඩි කාලෙට යනවා. ඉතින් මං ඒ වගේ තැන්වල පොඩ්ඩක් නතර වෙනවා. මේකක් වෙන්නේ මාන්නොන් guys. ඒ කියන්නේ ලංකාවෙන් රුපියල් 2000ක් වගේ. එනවා ටොයිස් වර්ග. ලංකා ප්‍රයිස් එක රුපියල් 10000ක් විතර වෙනවා මේක. මේ තියෙන්නේ ඕමාන් සාචොන් වොන් කියලා. මම මාන් 5ක් තමයි දෙන්නේ අද. ඒ කියන්නේ ලංකා සල්ලි වල රුපියල් 10000ක් මේ. मान साचोन මම දැන් බඩු ගත්තේ නම් හෝම් ප්ලස් එකෙන්. ඊළඟට මම යන්න හිතන්නේ මාර්ට් එකට. මට මෙතන නැති බඩු ටිකක් එතනින් ගන්න තියෙන නිසා. යෝන් සුජන් ඉතින් guys මම එතනින් ගත්ත බඩු ලිස්ට් එකේ ප්‍රයිස් එක මේ තියෙන්නේ 14670ක් ගිහින් තියෙනවා වොන්. හෝම් ප්ලස් එකෙන් මට ගන්න බැරි වුණානේ ලූණු. ඒ නිසා මම යනවා හෝම් මාර්ට් එකට. අද උදේ ඉඳන් වහිනව පායනවා. මම වැස්ස නැති වෙලාවක තමයි මාර්ට් එකට ආවේ. බඩු ටික අරන් එළියට බහිද්දි හොඳටම වහිනවා. කුඩයක් ගෙනාවෙත් නැහැ. ඉතින් තෙමි තමයි යන්න වෙන්නේ දැන්. සයිකල් එක නම් තෙමිලා තියෙන්නේ guys. කමක් නැහැ ඉතින් යමු. ඒක මෙතනින් තියලා එතකොට යනවා. එතනින් ගමු අපි කූඩයක්. එතනින් ගන්නවා guys හතු දෙකක් ගන්නවා. පල්පෙක් පල් ෂිප් වොන් වෙන්නේ. මම මෙන්න මේ හතු පැකට් දෙකම ගන්නවා එතනින්. ඊට පස්සේ තියෙනවා රතු වල. මම ගොඩක් කාලෙකින් රතු වල කෑවේ නැති නිසා අයින් එකක් ගන්නවා. චිල්චොන් අනේ චිල්පෙක් ෂිප් යොක් වෙන්නේ. තියෙනවා රතු ලුණු. ඉඟුරු තියෙනවා. පාපල් තියෙනවා. ලුණු තියෙනවා ග්‍රෑම් ගන්නට ගන්න පුළුවන්. කැරටුත් එහෙමයි. මේ පැත්තේ ලීක්ස් තියෙනවා. මේ තියෙන ලීක්ස් 2100යි. දැන් තියෙනවා ලුණු. මම ලුණු මල්ලක් ගන්නවා. මම මේ ලුණු ඉවර නිසා ඊචොන් ඉෆෙක්ට් වෙන්නේ මේ ලුණු මල්ලක්. ඉතින් තියෙන කම්ප්ලෙක්ස් වර්ග. මේ තියෙන කම්ප්ලෙක්ස් වර්ග මෙන්න මේ කම්ප්ලෙක්ස් එක ගන්නවා ළමයි. සාචොන් සම්පෙක් ෂිප් වෙන්නේ. ඒක රසයි. තියෙන guys මම හොයපු පාන් එක මේක වෙනවා ඊචොන් සාපේ කුෂිපොන් වෙනවා. මේ යාළුවටත් පාන් එකක් ගන්න කිව්වා. මමත් එකක් ගන්නවා. මේ තියෙන්නේ එකක්. ඒ නිසා තව එකක් ගන්නවා. ඒක මේ වුණා.
පාට බීම වර්ග තියෙනවා මේ හෝම් මාර්ට් එකේ. මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නපු බීම වර්ග නම් හෝම් ප්ලස් එකේ බීම වර්ගය. මෙතන දෙන එකට වැඩිය මෙතන චීස් එකක් තියෙනවා. මේ සම්ගේ තියෙනවා මෙතන. එතකොට එකක 3ක් තියෙනවා. එතකොට මෙතන 9ක් තියෙනවා. ඔක්කොම ඊචොන් ඕපෙක් වෙන්නේ. ඒ නිසා මම මේක ගන්නවා. මේකේ තියෙන්නේ 10යි. මේකේ තියෙනවා හැබැයි 9ක් නෑ. මේකේ තියෙන්නේ 5යි. මේකේ තියෙනවා හැබැයි 9ක්. ඒ නිසා මේක ලාභයි. ඒ නිසා මම මේක ගන්නවා. මම මේක ගත්තා. මොච එකක් ගත්තා. චොන් පල්පෙත් පල් ෂිෆෝන්. ඕකේ යාළුවනේ මම ඉතින් මෙන්න මේ විදිහට ගත්තා හෝම් මාර්ට් එකෙන්. මාර්ට් එකෙන් බඩු අරන් ඉවරයි. මට තව බාස්මති හාල් ගන්න තියෙනවා. ඒක නම් මේ මාර්ට් එකේ නැහැ. මේ ළඟ තියෙනවා ඒෂියන් මාර්ට් එකක්. ඒකෙන් ගන්න ඕන. තව මම සති දෙකකට වගේ හරියන්න තමයි අද බඩු ගත්තේ. මොකෝ මම ගොඩක්ම හොස්පිටල් එකේ වැඩ කරන නිසා එතනින් කොරියන් කෑම දෙනවා. එතකොට මං ඒව තමයි ගොඩක් වෙලාවට කන්නේ. ගෙදර ආවට පස්සේ තමයි ඔය මොනවා හරි හදාගන්න මට මොනවා හරි ඕන වෙන්නේ. ඒ නිසා තමයි මම මේ වගේ පොඩි බඩු ටිකක් ගත්තේ. මත්තනින් ගත්ත බඩු ටික සයිකල් එකේ තමයි අරන් යන්න වෙන්නේ. බලමු. තමා මට බයික් එකේ අරන් යන්න වෙන්නේ. මම දැන් ආව ඒෂියන් මාර්ට් එකට පොඩ්ඩක්. ඒෂියන් මාර්ට් එකට පොඩ්ඩක් ආවා. බාස්මති හාල් ගන්න. ශ්‍රී ලංකන් පොඩියට ගිහින් හරි සතුටුයි. බලමු ඉස්සරහට ගිහිල්ලා. ඒෂියන් කෑම වර්ග ඔක්කොම තියෙනවා. මෙතන ශ්‍රී ලංකන් බඩුත් තියෙනවා. බාස්මති හාල් මේක වෙනවා guys. මාන් සම්චොන් ඕපෙක් ඔන්නෙනවා. මේ බාස්මති හාල් වර්ගයක්. ඒත් මේකට වැඩි හා පැත්තේ මේ තියෙන guys උඹල කඩි සම්බල් මෙතන තියෙනවා. එතකොට අපේ ලංකාවේ මස් කරි 3-5 තියෙනවා. හරිම සතුටුයි. ලංකාවේදී අත්දකිද්දි ලංකාවේ මේ මස් කරි එක වෙනවා පල්චොන් වෙනවා. ඒ කියන්නේ ලංකාවෙන් 1000 ගාණක් වෙන්නේ 3-5 වර්ග. මේ ලංකාවේ බඩු ඔක්කොම මෙතන තියෙනවා ඒෂියන් මාර්ට් එක. ලංකාවේ දේවල් දකිද්දි ඉතින් මෙහෙම හරි සතුටුයි. මේ පරිප්පු තියෙනවා 4500 guys. මාරම ලාභයි හැබැයි මේ පරිප්පු එක. මම මේ පරිප්පු එකත් ගන්නවා. ඩාල් එක සාචොන් ඕපෙත් වෙන්නේ 900 ගණක් වගේ තමයි වෙන්නේ ඒක නම්. අපි එහා පැත්තේ මෙතන එහා පැත්තේ තියෙන 3-5 තියෙනවා. මස් කරි තියෙනවා. කුකුල් මස් සෝය මීට් පවා තියෙනවා guys මෙතන. ඉතින් මාරයි ගන්න ඕන මෙන්න මේ එකක්. අපි පොලොස් කරියේ තියෙන සෝය එකක් ගමු. පොලොස් කරි රසතරේ පොලොස් කරි සෝය එකක් ගමු. මම මෙන්න මේ හාල තමයි ගන්නේ. බාස්මති. මේක පොඩ්ඩක් ප්‍රයිස් එක අඩුයි. මේ යුක්චොන් එන්නේ. මේක පොඩ්ඩක් ප්‍රයිස් එක අඩුයි යුක්චොන් එන්නේ. හැබැයි ඒක යට තියෙනවා. ඒක යට තියෙනවා මේ මාන් 4යි චොන් පල් චොන් වලට. ඒක කිලෝ 10. මේක නම් කිලෝ කීයද කියලා ගහලා නැහැ. හැබැයි මේක රෙඩි මේක අරන් යන එක ලාභයි කියලා හිතෙනවා මට. දැන් අරන් යන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. ඕකේ අපි දැනට යුක්ෂන් එකේ අරන් යමු. පොඩි එක අරන් යමු. මේක ගන්නවා මම. ඕකේ මේ ටික තමයි මම මෙතනින් ගන්නෙ. මෙතන බිල් කරන් තැන්ට යමු. මේ ටික තමයි ගත්තේ. ඒෂියන් මාර්ට් එකේ මාන් සම්චොන් පල්පෙක් වල ඒ කියන්නේ රුපියල් 2760ක මම මෙතනින් බඩු ගත්තා. ඉතින් අද දවසේ ඔක්කොම බිල් එක මට ගිහින් තිබ්බා රුපියල් 9391ක්. ඉතින් අද vlog එක කොරියාවට එන්නේ නංගිල මාලිලා අයියලා අක්කලා හැමදෙනාටම මෙහි බඩු වල ප්‍රයිස් එක මොන වගේද කියලා දල වශයෙන් අයිඩියා එකක් ගන්නත් එක්ක මම දැම්මා. මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අද වීඩියෝ එක හොඳයි නම් like කරලා comment එකක් දාන්න. අදට ගිහින් එන්නම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන්. ඔයාලා පරිස්සමින් ඉන්න. bye bye. I just had to let you know you're
ඉතින් අද වීඩියෝ එකත් ඉවර වෙනකම බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වැරද්දක් තිබ්බොත් ඒකත් යටින් කමෙන්ට් කරගෙන යන්න. මගේ වීඩියෝ තව ඉම්ප්‍රූව් වෙන දේවල් තියෙනම් ඒවත් කියන්න. ඒ වගේම මගේ වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා තියාගන්න. තව ලස්සන වීඩියෝත් ඉස්සරහට ගෙන බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye.